පුංචි සිල්ලර බඩුවේ පටන් ඉලෙක්ට්‍රික් බඩු දක්වා තිස්ස පැමිණි සුපර්හි නොමැති දෙයක් සොයාගත නොහැකිය. ඒ විශාල මහල් සතරකින් සමන්විත වූයේ නගරයේ බොහෝ ජනතාවගේ අවශ්‍යතාවයන් එකම ස්ථානයේ මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සපයමින්ය. ඔවුන්ද යන්නේ ඒටමය. තැනින් තැන ඇවිදිමින් කාලය නාස්ති කරනවාට සාපේක්ෂව මෙයින් සියලු දෑ මිලදී ගැනීම ඔවුන්ට පහසු විය. තිහස් බේවිත හාම්බෙන් මෙන් එම මොහොතේ එහි වූයේ විශාල බඩු කන්ටේනරයක් බඩු බාන්නට වූ නිසාය. ඒ සියල්ල තුලනය කර මුදල් බේරීමට තිහස් බේබීද ඔවුන්ගේ ග්‍රොසරියට පැමිණ බොහෝ දෑ අධීක්ෂණය කරමින් සිටියා. ටිකක් හිනා වෙලා ඉන්නවකෝ. සුදු අයියා මැරුණා කියලා අපිට බෑ තමුසෙට මැරුණා වගේ ඉන්න දෙන්න. ලොකු හාල් පරිප්පු වර්ග පොඩ්ඩක් බලනවකෝ. තිස්ස පැමිණි සුපර් වෙතම ඔවුන් අඩි තබද්දී තිහස්ට ඉවෙන්මෙන් දැනී එහි පිවිසුම දෙස බලද්දී මතු ඇය සිහිනයක් දැයි තිහස්ට සිතෙන්නට විය. ඔහුට දැනුනේ ඔහුගේ සිරුර තුරින් ගිටාර් ප්ලේ කරන්නාක් මෙන් හැඟුමකි. තිහස් සැඟවිමින් එහි වූ ෆාමසි කොටසකට ගොස් ඈතින් හිඳ බලා සිටින්නට වූයේය. ඇය විඳින්නට වූයේය. කහ පැහැති ගවුමෙන් සුදු පැහැති ගවුමකට ඇය මාරු වන්නට ඇත්තේ සයුරු වෙනුවෙන් බව තිහස් සිතුවේය. සිය නැගණිය සමග කඩිසරව සහල්ලා විවිධ ධාන්‍ය වර්ග, පරිප්පු, කරවල, හාල් මැස්සා වැනි බොහෝ දෑ ඔවුන් දෙදෙනා මිලදී ගන්නා අයුරු තිහස් රහසේ නිරීක්ෂණය කළේය. මේ ඉන්නේ බොස්. මං හිතුවා හොරාට හැංගිලා මෙතන ඇති කියලා. තිහස් තිගැස්සී බලන්නට වූයේ ඩෑෂ්ගේ හඬත් සමගය. ඵලයන් මට නිදහසේ බලන්න දීලා. කෙල්ල අර කේස් එකෙන් කොර ගහනවනේ බොස්. ඒක තමයි මාත් බලන් හිටියේ. බොස් හැමදාම 10 වෙනිදා මේකට රින්ගල හොරෙන් බලන් ඉන්න එක රහසක්ද? පාඩි දවසට අක්කයි නංගි කොහොමත් එනවනේ. ඩෑෂ්ට සිනාසෙමින් ඔවුන් දෙදෙනා සිට බලා සිටියේය. මොකද ඉතින් තෝ බලන් ඉන්නේ. ඵලයන් මට පේන්නේ නෑ. තිහස් කෑගසද්දී ඩෑෂ් සහ වාමසී සේවය කළ අනෙක් තරුණයාද සිනාසෙන්නට විය. ඒ තුරට වී හිඳගෙන සිටි තිහස්ගේ මුහුණ පිටතට නොපෙනෙන්නට වූයේ එහි දෑස් මට්ටමේ කොටස ආවරණය කර තිබූ නිසාවෙනි. නමුත් ඊටත් වූ පහළ කොටස විවෘතව තිබුණේ ගනුදෙනු කිරීමටය. ඒ නිසාම තිහස්ගේ බෙල්ලෙත් පහළ කොටස පමණ පෙනෙන්නට වෙද්දී යාන්තමින් එහි ඇස ගැටුණු හරිත්‍රාගේ දෑස් කිහිප වතාවක්ම තිහස්ගේ පෙනෙන කය වෙත හැරුණේ ඇයි පුරුදු බවක් දැනුන නිසාය. කෙල්ල දැක්කද බොස්ස? මාව එයාට මෙහෙම අඳුරගන්න පුළුවන්ද බං? පිස්සුද උඹට? නෑ හරිත්‍ර බැලුවා. විකාර නොකියා උඹ කිව්වේ සර්වාංගය අයින් කරගෙන මෙතනින් ඵලයන් මට නිදහසේ ඉන්න දීලා. තිහස් කෑගසද්දී ඩෑෂ් තව තවත් ඔහු අවුස්සමින් දෑස් වලට පෙනෙන මඟ අහුරද්දී තිහස් කෙපී ඔහු සමග රණ්ඩු වන්නට විය. බොස් කෙල්ලෝ දෙන්නම මේ වැත්තට එන්නේ. තිහස්ට කටට එන කෙල ටික ගිලුනේ ඇය ලංවන තිගැස්මටය. අයියේ මෙහි බෙහෙත් ටික දෙන්නකෝ. ෆාමසියේ ඉඳගෙන සිටි තරුණයාට මදක් පසකින් මුහුණ නොපෙනී හිඳගෙන සිටි තිහස් බේබී දෙස හරිත්‍රා වරින් වර බලන්නට වූයේය. වැලමිට දක්වා වූ ෂර්ටයේ උඩ බුද්දම් 3ක් පමණ විවරව ඇත. ඒ විවර වූ පපුව මැද වූ රන් ගිටාරය ඇයට හොඳින් මතකය. ඇය තරමක් හිස පහත් කර බලද්දී තිහස් සෑව නොදැක්කාසේ නැකිට කුමක් හෝ සොයන්නාසේ රංගනයක නිරත විය. ප්‍රෙෂර් කාටද නංගි? ඩෑෂ් අසල තරුණයාගෙන් ඔවුන්ට ලියන බෙහෙත් පිළිබඳ විමසමින් ඇසුවේ හරිත්‍රාගේ නැගණියගෙන්නේ. ඕක අපේ ගෙවල් ගාව මාමා කෙනෙක්ට. ගමටම බෙහෙත් අරන් යන්නේ නංගිලද? ඩෑෂ් සහ නැගණිය කතාවට වැඩෙද්දී තිහස් හරිත්‍රා දෙස හොරෙන් බලන බව හරිත්‍රාගේ දෑස් වලට හසු වන්නට විය. විටමින් E ලස්සන වෙන්න නේද? ඩෑෂ් නැවතත් ඇයගේ නැගණියට විහිළුවට ගනිද්දී හරිත්‍රා නිහඬව සිටියාය. නෑ අයියේ ඔය කොණ්ඩේ ලස්සනට තියෙන්න ඕනේනේ. ඒකනේ අක්කගේ නංගි කොණ්ඩේ මේ තරම්. ඔහුට පවසන්නට වූයේ එපමණකි. තිහස් කුමද්දෝ බෙහෙත් පෙට්ටියකින්
ඔහුගේ ඔළුවට ගසාලන්නට වූයේය. නවත්තපන් ඔය විකාරේ. ඒ දුටු හරිත්‍රාගේ නැගණිය තොල් සපා සිනහසෙද්දී හරිත්‍රා ඉවත බලාගත්තාය. හරිත්‍රාගේ නැගණියට තිහස් බේබී සමග කතා කරන්නට දහස්වර සිතුනද ඔවුන්ට ඇති බිය නිසාම ඉවසා සිටියාය. තිහස් හොරයින් හරිත්‍රා දෙස බලන්නට වූයේ වරින් වරය. තුවාල වලට දාන බෙහෙත් ඕනේ. මොන වගේ තුවාලද? ඇය විමසද්දී ෆාමසියේ වූ තරුණයා විමසන්නට වූයේය. සේරීමත් එක්ක තියෙන තුවාල සුදු හමත් පෑදිලා. ඇය එසේ පවසමින් හරිත්‍රා දෙස බලන්නට වූයේය. වැඩි රිදෙන්නේ නැති බෙහෙත් එකක් දෙන්න හොඳද? ඇය එසේ පවසද්දී අදාළ තරුණයා සිනාසුනාය. සුදු හමත් පෑදිලි නම් රිදෙන්නේ නැතුව බෙහෙත් දාන එක නම් කරන්න බෑ නංගි. කොහොමත් රිදෙනවා. මෙන්න මේ ස්ට්‍රිප් එකෙන් තුවාලේ සෝදලා මේ බෙහෙත් එක දාලා අන්තිමට මේ ක්‍රීම් එක ගන්න. ඉක්මනට තුවාලේ වැහිලා සනීප වෙයි. අදාළ තරුණයා බෙහෙත් සියල්ල පෙන්වා ඇයට විස්තර කරද්දී තිහස් විසිනේ සියල්ල ඔහුගෙන් උදුරාගෙන අදාළ කුට්ටියෙන් පිටතට පැමිණෙන්නේ විදුලි වේගයකින්ය. පසුව හරිත්‍රාගේ ඉදිරියට පැමිණි තිහස් ඇසිපිය නොහෙලා මොහොතක් ඈ දෙස බලා සිටින්නට විය. පසුව ඔහු හරිත්‍රාගේ දකුණතින් ඇදගෙන යන්නට වූයේ ඇයගේ කිසිදු අවසරයක් නැතිවය. ලොකු නැගණිය ඔවුන් පසුපස දුවන්නට සැරසුනද ඩෑෂ් විසින් ඇයව අලකාලන්නට විය. මරන්න නෙවෙයිනි ගෙනියන්නේ. ඒ දෙන්න අඳුරනවානේ. කතා කරගන්න දෙයක් ඇති. ඔයා බෙහෙත් ටික ගන්නකෝ. ඩෑෂ් ඇය අසල රැඳී සිටියේ පසුපස හැරෙමින් තිහස් බේබී කොහේ යන්නේදැයි විපරම් කරමින්ය. අදාළ වෙළඳසැලේ පසෙකට වන්නට වූ දොරකින් ඇතුල්ව තිහස් ඇයව කැටුව යන්නට වූයේය. තිහස් බේබී මං කෑ නොගැහුවේ ලැජ්ජ කරන්න බැරි නිසා. මට යන්න දෙන්න. මොකද්ද මේ කරන්න හදන්නේ? හරිත්‍රා වූ ඇසූ දොර විවර කරන්නට සැරසෙද්දී තිහස් විසින් ඇයව නවතා බලා සිටින්නට වූයේය. ඉඳ ගන්න අතනින්. සේවකයන්ගේ විවේක කාමරයක් හේවන්නට ඇතැයි හරිත්‍රාට සිතෙන්නට විය. මට බෑ මට යන්න ඕනේ. කිව්වනේ ඉඳගන්නයි කිව්වේ. තරමක් දරුණු ස්වභාවයෙන් පවසද්දී ඇය අසුන් ගත්තාය. තිහසේ අසලින්ම විත් බිම දනගසා ගත්තේය. කොහෙද තුවාල උනේ? කො පෙන්නන්න. තිහස් බේබි මට යන්න දෙන්න. යන්න ඕනි නම් තුවාලේ පෙන්නන්න. තුවාල එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. දනහිස් දෙකම ගාව. ඇය අන්තිමින් පවසද්දී තිහස් ඇගේ දෙපතුල දක්වා වූ ගවුම දනහිස දක්වා ඔසවා බලා ඒ වටා උතා තිබූ වෙදුම් පටිය ඉවත් කර බැලූ විට ඔහුගේ සිරුරම කිරි වැටී යන්නට වූයේය. ඒ සිහින් තැතිගැන්මත් එක්කමය. කොහොමද කහමල ඉවසන්නේ? හොඳටම තුවාල වෙලානේ. ඔහුට පිට වූ අදන් ගිල ගන්නට නොහැකි විය. තිහස ඇය දෙස බලා ඇයගේ පාදය පරිස්සමට අල්ලා තමාගෙන බෙහෙත් වලින් තුවාල සෝදාන්නට උත්සාහ ගනිද්දී නැවතත් හරිත්‍රාගේ වෙවුලන දැස් දෙස බලන්නට වූයේය. පුංචි අම්මලා හිතන්නේ මං තිහස් බේබිව අල්ල ගන්න හදනවා කියලා. ඒකයි මේ හැමදේම තිසිද්ද උනේ. තිහස් බේබි දන්නේ නැතුව ඇති. නෑ මං ඔක්කොම දන්නවා. මේක දාද්දි නම් ටිකක් රිදෙනවා හරිත්‍රා ඉවසන්න. ඔහු කතාව මගහැර අදාළ ස්ට්‍රිප් එකගෙන තුවාලේ සෝදන්නට පුළුන් කැබැල්ලකටගෙන නැවතත් ඈදෙස බලද්දී ඔහුට දැනුනේ හරිත්‍රාටත් වඩා බියකි. තුවාල වෙඩි පහරවල් යන ආදී සියල්ල සාමාන්‍යයක් වූ තිහස් බේබීට හරිත්‍රාගේ තුවාලය බොහෝ වේදනාවක් ගෙන දුන්නේය. ඔහු කෙමෙන් පුළුල් කැබැල්ල හරිත්‍රාගේ තුවාලේ පිරිමදිද්දී හරිත්‍රාට ඉවසාගත නොහැකිව ඇයට පහලින් බිම හිඳගෙන උන් තිහස්ගේ දෙවුරින් අල්ලා ගත්තාය. තිහසේ ස්පර්ශයත් සමග හරිත්‍රා දෙස බලද්දී ඇය සිටියේ දෙනෙත් පියාගෙන වේදනාවෙන් උයි ඇයගේ මුවින් එලෙස පිටවෙන අයුරු තිහස් බලා සිටියේය. මේ තරම් ළඟට ඔයා දිහා මෙහෙම කලින් බලන් ඉඳලා නෑ කහමල. මීට කලින්
මේ ඇස් කොහොම අහකට ගන්නද? තිහස් මොහොතක් ඇයගේ දෑස් අසල කම්මුල් අතර නතර වන්නට වූයේ තිහස් සීනයක් සේ සිතාය. ඔහුට සිතෙන්නට ඇත. යාන්තමින් නැවතත් ඇයගේ දෑස් ඉවර වෙන්නට සූදානම් වෙද්දී තිහස් තුවාලය නැවත ඇයට දැනෙන්නට නොදැනෙන්නට පිරිමදෙද්දී හරිත්‍රා නැවතත් අදකොට අල්ලා ගත්තේ තිහස්ගේ බාහුවලින්ය. තිහස්ට ඇයගේ ස්පර්ශයන් අභියස ඉවසා දරා සිටීමට තරම් අපහසු කර්තව්‍යයක් මේ ලොව නැතැයි සිතෙන්නට ඇත. ඔහුගේ බාහුව තදකොට අල්ලා ගත්තේ තිහස්ගේ බාහුවලින්ය. තිහස්ට ඇගේ ස්පර්ශයන් අභියස ඉවසා දරා සිටීමට තරම් අපහසු කර්තව්‍යයක් මේ ලොව නැතැයි සිතෙන්නට ඇත. ඔහුගේ බාහුව තදකොට අල්ලා ඇගේ දෑත් දෙස තිහස් හැරී බලන්නට විය. ඒ අතර අදාළ බෙහෙත් දමා අවසාන ක්‍රීම් එකද ගා තිහස් හරිත්‍රා දෙස භාවනාවක් කරන්නන්සේ බලා සිටියේ. පසුව සිමෙන් ඇයගේ ගවුම ධනේසෙන් පහළට කිරීමත් සමග හරිත්‍රා දෑස් විවර කරන්නට වූයේ කඳුළු ගොන්නක් පුරවාගෙනය. ආයෙත් දවසක ඉක්මනින්ම හමු යමු. අනිවාර්යෙන්ම ටෙඩි නවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.